හෙල්ලෝ කොහොමද ඔයාලට? ඔන්න අපේ අභී පැටිය හම්බ වුණාට පස්සේ අපේ පළවෙනි ට්‍රිප් එක අපි නුවරඑළිය නුවර යන්න තීරණය කළා. ට්‍රිප් එකක් කිව්වට මේකේ මූලිකම දේ උනේ අපේ අභී පැටියා දළදා වහන්සේට බාර කරන එක. ඉතින් මේ ගමනට හස්බන්ඩ්ගේ ඔෆිස් එකේ යාළුවෙකුයි එයාගේ වයිෆ් සකුණන්ගෙත් ආවා. ඉතින් අපි උදේ පාන්දරින්ම ගෙදරින් පිටත් වුණා. අපි 11 වගේ වෙනකොට නුවරඑළියට ආවා. අපේ පළවෙනි විසිටින් පොයින්ට් එක උනේ කෙගරි පාක් එක. අපි එනකොටම වගේ ටිකක් වහින්න පටන් ගත්තා. හැබැයි විනාඩි 20ක් 30ක් වගේ යනකොට වැස්ස පෑවුවා. අපි හිතුවට වැඩිය සීතලක් තිබුණා. මම නම් බයේ හිටියේ අපේ අභී පැටියට මේ සීතල දරා ගන්න පුළුවන් වේද කියලා. අපි යාට ජර්සි අඳලා ගොඩක් ආරක්ෂිතව තමයි එයාව එළියට ගත්තේ. ඉතින් අපි කෙකරි පාක් එකේ ගොඩක් වෙලා ඉඳලා ගොඩක් ජාති කාලා ෆොටෝ 1000ක් විතර අරගෙන අපේ ඊළඟ විසිටින් පොයින්ට් එකට යන්න ලෑස්ති වුණා. අපි ඊළඟට යන්න තීරණය කළේ අඹේවැල ෆාම් එකට. නුවරඑළියම එපා වුණේ අඹේවැලට ගියාට පස්සේ. මොකද දන්නවද? පුදුම වැස්සක් වහින්න පටන් ගත්තේ. අම්මෝ පුදුම සීතලක් තිබුණේ.
අපි කොහොම හරි ෆාම් එක ඇතුළට ගිහින් ෆාම් එකේ කිරි දොවන හැටි හැම බැලුවා. ෆාම් එක ඇතුළෙම වැස්ස නිසා අපිට පැයකට වඩා ඉන්න සිද්ධ වුණා. ඉතින් මේ වැස්ස නිසාම අපිට හිතාගෙන ඉඳපු හැම තැනටම යන්න උනේත් නැහැ. ඊට පස්සේ අපි තීරණය කළ නුවරට යන්න හැමම. උදේ පාන්දරම අපි පැටියව දළදා වහන්සේට බාර කරන්නත් තියෙනවනේ. රෑ 7:30 වගේ වෙනකොට අපි නවතින හොටෙල් එකට ආවා. අපේ පළවෙනි දවස ගෙවුනේ එහෙමයි. එහෙනම් දෙවෙනි දවසේ හම්බෙමු. බයි.